අද අපි කතා කරන්න යන්නේ ලොකු පොඩි හැමෝන්ටම තියෙන ප්‍රශ්නයක් ගැන. ඔව්. ඒ තමයි දිව්‍ය ලෝකයක් තියනවද නැද්ද කියන එක. ඔබ වුණත් මේ ගැන විවාදයක් නැතුවම මේක ඇත්ත කියලා පිළිගනින්. නැත්නම් තවත් සමහරුන්ගේ මතය එහෙම දෙයක් නෑ කියන එක. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකය කියන්නේ මිනිස්සු කරන වැරදි අවම කරගන්න මිනිස්සු විසින්ම ගොතපු කතාවක්ද? ඔබ දරන මතය කොහොම එකක් වුණත් අද මේ වීඩියෝ එක බැලුවම ඒ මතය වෙනස් වෙන එක නොඅනුමානයි. කිසිම අඩුවක් නොකර එදා දුන් සෙනෙහස තවමත් නොඅඩුවම අප වෙතට ලබා දෙන ඔබටයි මේ ආරාධනය. දිව්‍ය ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. දිව්‍ය ලෝකයක් තියනවද නැද්ද කියන එක සමාජයේ මුල් බැසගෙන තියෙන විවිධ ආගමික නායකයන්ගේ පරස්පර විරෝධී මතයන්ට හේතුණු ප්‍රශ්නයක්නේ. ඒ නිසාම මේ ගැන හොයන්න අපිට ගොඩක් මහන්සි වෙන්න උනා. අපිට හම්බුන කරුණු වලින් අපි අද ඔයගොල්ලන්ට මේ ගැන පැහැදිලි අදහසක් දෙන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ සම්බන්ධ අවධානය తీරන්නේ ඔබ සතුයි. අපිට හම්බුන තොරතුරු ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්. ඒකෙන් ඔයාලට මේක සරලව වගේම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආගමික නායකයන්ගේ හා දාර්ශනිකයන්ගේ මතවාද. විවිධ ආගම්වල වෙනස් වෙනස් විදියට ස්වර්ගය, එහෙම නැත්නම් දිව්‍ය ලෝකය විග්‍රහ කරන්නේ එයට මිනිස්සු තුළ තියෙන අධික විශ්වාසය නිසායි. අපි ස්වර්ගය කියන එක මෙහෙම පැහැදිලි කරන්නම්. ඔබ කරන ක්‍රියාව කුමක් වුණත් ඒ ඔබේ ඊළඟ ආත්මය තීරණය කරනවා කියන එක තමයි බෞද්ධ ආගම අදහන අපි කාගෙත් මතය. ඒ කියන්නේ යහපත් ක්‍රියා කළොත් දිව්‍ය ලෝකයත්, ඔබ මේ ආත්මයේ අකුසල ක්‍රියා කළොත් නිරයත් හිමිවන බවයි. ස්වර්ගය කියන්නේ බෞද්ධ ආගමට අනුව නම් දේවලෝකය. මේක අපි පෙර භවයේ කරපු කුසල කර්මය නිසා අපිට ලැබෙන සංසුන් හා සතුටින් පිරුණ ලෝකයක්. නමුත් ඒ සදාකාලික නැහැ. අපි කරපු පින් ඉවරුනාම නැවත සුපුරුදු සංසාර ගමන ආරම්භ වෙනවා. ක්‍රිස්තියානි ආගමේ කියන විදිහට නම් මේක දෙවියන් සමග සදාකාලික ජීවිතයක් ගත කරන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම මේක අවසානයක් නැති ආදරෙන් හා සතුටින් පිරුණු සදාකාලික සුවයක්. ඉස්ලාම් ආගමේ ස්වර්ගය වෙනුවට පාවිච්චි කරන්නේ ජන්නා කියන නම. ඉස්ලාම් භක්තයන් දරන මතය තමයි ස්වර්ගයේදී අල්ලා දෙවියන්ගේ ආසන්නත්වය හා සදාකාලික සංසුන් බව මෙයින් ලැබෙනවා කියන එක. මෙච්චර වෙලා අපි කතා කළේ විවිධ ආගම්වල දිව්‍ය ලෝකය ගැන තියෙන අදහස. දාර්ශනිකයන්ගේ හා ලෝකයේ සිටින අනිකුත් මිනිස්සුන්ගේ අදහස ගත්තොතින් සමහර දාර්ශනිකයින් දිව්‍ය ලෝකය කියලා අදහස් කරන්නේ සතුටින් සහ සංසුන් බවින් පිරුණු මනස. බෞද්ධ ආගමට අනුව දිව්‍ය ලෝකය කොටස් 6කට බෙදෙනවා. චතුම් මහා රාජිකය, තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය. මේ මාත්‍රකා 6 ගැන අපි වෙන වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අංක 2. මරණාසන්න අවස්ථාවේදී පුද්ගලයන් ලද අත්දැකීම. මරණාසන්න අත්දැකීම් වලට මුහුණ දුන් විවිධ පුද්ගලයන්ගේ මතයන් මගිනුත් ස්වර්ගය ගැන මේ විවාදය අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඩොක්ටර් ඊබන් ඇලෙක්සැන්ඩර් මොහු නියුරෝන සම්බන්ධ විශේෂඥයෙක්. මොහු කියන විදිහට නම් මරණයට ආසන්නම අත්දැකීමෙන් පසු මොහු දිව්‍ය ලෝකයේ දුටු බවත් එහි අසම්භාව්‍ය ආලෝකයක් වගේම සංසුන් බවත් දුටු බවත් මොහු ලියලා තියෙනවා. පැම් රේනෝල්ඩ් ඔහුගේ මොළයේ සැත්කමකින් අනතුරුව දිව්‍ය ලෝකය හා සමාන අත්දැකීම් ලැබූ බව කියවෙනවා. අනිටා මුර්ජානි කියන්නේ හොංකොන් නගරයේ ජීවත් වන කතුවරියක්. 2006 වර්ෂයේ ඇයට ජීවිතයේ දරුණු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. මෑට පිළිකා රෝගයක් වෙන දෙනවා. ඒ වගේම ඇය කෝමා තත්ත්වයකටත් පත් වෙනවා. වෛද්‍යවරුන් නම් ඇයගේ ජීවිතය ගැන අපේක්ෂාව අතහරිනවා. මේ මොහොතේ අනිටගේ ආත්මය ඇගේ ශරීරයෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. ඇය කියන විදිහට ඇය සිටියේ අතිශය සාමකාමී ආදරෙන් පිරී පවතින වේදනාව හා බය කියන දේ කෑලිගාවක් නැති තැනක. අනිටාට එහිදී තම පියාව දැනුණු බව කියවෙනවා. පුදුමයට කාරණාව තමයි ඇයගේ පියා මේ වන විටත් මියගොස් තිබීම. මේ සියල්ල සිදුවනාට පස්සේ අවසානයේට ඇයට ගන්න තිබ්බ ලොකුම තීරණය තමයි දිව්‍ය ලෝකයේම රැඳී සිටිනවද එහෙමත් නැත්නම් මිනිස් ලෝකයට සමුදෙනවද කියන එක. අනිටා කියන විදිහට ඇයට දැනෙලා තියෙනවා මෙතනදී ඇයගේ ශරීරය ටිකෙන් ටික සුවවන බව. මේ නිසා ඇය තීරණය කරලා තියෙනවා ඇයගේ සුපුරුදු ජීවිතයට නැවත පැමිණෙන්න. අනිටා මරණයෙන් අවදි වුණාට පස්සේ ටික කාලයක් තුළ පිළිකාවේ ලක්ෂණ ඉතා වේගයෙන් අඩු වුණා. මේ ගැන අදටත් වෛද්‍යවරුන් වගේම මිනිසුන් අතරත් තියෙන විශාල කතාබහක්. මේ ලද විශේෂ අත්දැකීම ගැන ඇය පොතක් ලියන්නත් අමතක කළේ නැහැ. මේ පොත තමා Dying to be me කියන්නේ. අංක 3. විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළියූ කරුණු. 1970 වගේ ජොන් බී කැල්හොන් කියන විද්‍යාඥයාට අවශ්‍ය වෙනවා දිව්‍ය ලෝකයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ඔප්පු කරන්න. ඉතින් මේ පරීක්ෂණයට මෙයා යුනිවර්ස් 25 කියන අඩි 9.9 පෙට්ටිය පාවිච්චි කරනවා. ඒක මීයන් යොදාගෙන කරපු පරීක්ෂණයක්.
මේක නිකම් පෙට්ටියක් නෙවෙයි. මෙයන්ට ඕනි කරන ඉහළම සුව පහසුව මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙයාලට අසීමිතව කෑම හා අවශ්‍ය පහසුකම් මෙතන තියෙනවා. ඒ වගේම කිසිම ලෙඩක් හැදෙන්නේ නැති විදිහට වෛද්‍යවරු මෙයාලව බලාගත්තා. කැටියෙන්ම කිව්වොත් එයාලගේ ජීවිතේට කිසිම අනතුරක් නැහැ. ඊට පස්සේ ජෝන් මේකට නිරෝගී මීජොඩු 4ක් දානවා. මුලින් හැමදේම හරි ලස්සනට සිද්ධ වෙනවා. මියු කාලා බීලා සතුටින් ජීවත් වෙනවා. ඉතින් හැම දවස් 55කටම පාරක් මේ ගහනේ ඩබල් වුණා. කොච්චර සුවපහසු පද්ධතියක වුණත් වේගයෙන් ජනගහනය වැඩි වෙන එක ගැටලුවක්. මෙතන තියෙන සරල ගැටලුව තමයි සාමාන්‍ය මීයෙක් උදේ නැගිට්ටම කෑම හොයාගන්න සතුරන්ගෙන් බේරෙන්න වගේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒත් මේ යුනිවර්ස් 25 කියන බොක්ස් එක ඇතුලේ හිටපු මීයන්ට නම් මේ කිසි ගැටලුවක් තිබ්බේ නැහැ. එයාලට දවසේ තිබුණේ වැඩ තුනයි. කෑම, ප්‍රජනනය, නිදා ගැනීම. ඒත් ටික දවසකින් මීයන්ට මේ දේ දරා ගන්න බැරි වෙනවා. දවස් 315ක් යද්දී මේ සමාජයම පිස්සු වැටෙනවා. මේක විද්‍යාඥයන් බිහේවියරල් සින්ක් එක විදිහට නම් කළා. මෙයන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වගේ විකෘතියක් වුණා. මේ සංසිද්ධියෙන් පස්සේ පිරිමි සත්තු කොටස් දෙකකට බෙදුණා. එක කොටසක් ගොඩක් ප්‍රචණ්ඩකාරී වුණා. අනෙක් කොටස කිසිම ප්‍රචණ්ඩත්වයක් නැති වුණා. මේ දෙවෙනි කොටස සම්පූර්ණයෙන්ම වගේ සමාජයෙන් ඈත් වුණා. මේ කොටස කාත් එක්කවත් රණ්ඩුනේ නැහැ. වර්ගයා බෝකණීමට උදව් කළෙත් නැහැ. මේ සත්තු රණ්ඩුවට ගියේ නැති වුණාට ඔවුන්ගේ සමාජීය දැනුම කියන දේ මැරිලා තිබුණා. එයාලා නිකන් ජීවමාන මලමිණී වගේ. එයාලට ජීවත් වෙන්න කිසිම අරමුණක් තිබුණේ නැහැ. ගැහණු සත්තු ගත්තොත් අතිශය ප්‍රචණ්ඩකාරී වුණා. එයාලා පැටවුන්ට කිරි දෙන එක පවා නැවැත්තුවා. විශේෂම දේ ගත්තොත් ඔවුන්ගේ පැටවු පවා ආහාරයට ගත්තා. දින 600කට පස්සේ අන්තිම මී පැටියක් ඉපදුණා. මෙතනින් පස්සේ මී උපතක් සිද්ධ වුණේ නැහැ. කන්න කෑම ඉන්න ඉඩ තිබුණත් එයාලට ජීවත් වෙන්න කිසිම ඕනාවක් තිබ්බේ නැහැ. මෙතන තිබුණ ගැටලුව තමයි සෝෂල් ඩෙන්සිටි එක. එහෙමත් නැත්නම් සමාජ ඝනත්වය. මේකෙන් සමාජ සම්බන්ධතා ඔක්කොම කැඩිලා ගියා. මිය තනිවම පැත්තකට වෙලා මැරෙන්න පටන් ගත්තා. විශේෂම දේ තමයි අලුතින් ඉපදුන මේ පරම්පරාවට සමාජය ගැන කිසිම දැනුමක් තිබ්බේ නැහැ. ඉතින් මේ ජෝන් කියන විද්‍යාඥයා පෙන්නුවේ මෙයන්ට විතරක් නෙමෙයි. අපිට උනත් ජීවත් වෙන්න අරගලයක් නැත්නම් එතනදී මිනිස්සෙගේ ආත්මයම නැති වෙලා යනවා කියන එක. ඩන්කන් මැක්ඩගල් විසින් 21 ග්‍රෑම් කියන පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ පරීක්ෂණයෙන් කළේ මිනිසු මැරෙද්දී ශරීරයේ බර අඩු වීමෙන් ආත්මය සනාථ කළ හැකිද කියන එක සොයා බලපු එක. විද්‍යාඥයින් මේ පරීක්ෂණය ප්‍රතික්ෂේප කළත් මෙන් තවදුරටත් ඔප්පු වුණේ විද්‍යාවෙන් සනාථ කළ නොහැකි නමුත් ආධ්‍යාත්මිකව ගත් කල මේ තවමත් ජීවමාන බවයි. අංක 4. ස්වර්ගය පිළිබඳ විවිධ පොත්වල සඳහන් නැති කරුණු. ඇබන් ඇලෙක්සැන්ඩර්ගේ Proof of Heaven කියන කෘතිය මරණාසන්න අත්දැකීමක් මගින් ඔහුගේ ජීවිතය සහ ආත්මය පිළිබඳ දෘෂ්ටිය වෙනස් කළ ආකාරය විස්තර කරනවා. ඔහුට වැළඳුණු මෙනින්ගිටයිස් රෝගය නිසා සතියක් පුරා ඇති වූ කෝමා තත්ත්වය තුළ දේවදූතයන් ආදරයෙන් පිරුණු ආලෝකය හා දෙවියන් සමග සම්බන්ධතාවයක් අත්විඳීමට ලැබුණු බව සඳහන් වෙනවා. කොහොම වුණත් අපි අද කතා කළේ ඔබත් මමත් අතර විවාදයකට හේතු වෙන කාරණාවක්. අපි මේ වීඩියෝ තුලින් ගෙනාපු කාරණා ඔබගේ මෙතෙක් තිබුණු මතය වෙනස් කරන්න නැති කියලා අපි හිතනවා. මේක ගැන අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපි ඒ ගැන තවත් රසබර වීඩියෝ එකකින් ඔබ වෙතට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතෙක් අප සමග රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මෙවැනි තවත් කුතුහලය දනවන වීඩියෝවකින් ඔබ හමු වෙනතුරු අපි මෙතනින් සමුගන්නවා. ඉතින් තවත් මෙවැනි කුතුහලය දනවන වීඩියෝ නරඹන්න දිගටම අපිත් සමග රැඳී සිටින්න.